ඒක නිසා මේ වැඩේ කරගන්න. මේක තමයි අවශ්‍ය. මේ වැඩේ කරගන්න. අනිත් ඔක්කොම දාන්න පැත්තකට. හම්බු කරන්නේ කාට කන්නද? මේ ලෝකේ මොනව අල්ලන්නද? ඔය හම්බු කරපු ටික මැද දැන් අවුරුදු 60ක් වෙනවා නම් තව මොනව හම්බු කරන්නද? පැත්තකට වෙලා තමන්ගේ වැඩේ කරගන්න. කොයි වෙලේ මියදෙයිද දන්නේ නැහැ. මම කියන එක ඇත්තද බොරුද? මරණ සතිය වඩන්න. මරණානුස්මෘතිය වඩන්න. මොකද්ද මරණානුස්මෘතිය කියලා කියන්නේ දැන්? මැරෙනවා 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 මැරෙනවා. උපදින සත්‍යෝ මැරෙනවා උපදින සත්‍යෝ මැරෙනවා. ඔන්න මරණානුස්මෘතිය. කාට කියන්නද හත් දෙයියනේ මේවා? තථාගතයන් වහන්සේ මරණානුස්මෘතිය ගැන කිව්වේ කොහොමද? මේ මැරෙනවා මැරෙනවා කිය කී ඉන්න නෙමෙයි මරණානුස්මෘතිය කියන්නේ මැරෙනවා මැරෙනවා කිය කී ඉන්න එකක් නෙමෙයි. මොකද්ද මරණානුස්මෘතිය කියන්නේ? තථාගතයන් වහන්සේ අහනවා මහණෙනි මෙතනින් මරණ සතිය වඩන වික්ෂුව කවුද? ස්වාමීනි අපි වඩනවා. මහණ නුඹ කොහොමද මරණ සතිය වඩන්නේ? ස්වාමීනි මම එක දිනයක්වත් මගේ ජීවිතේ තියේද දන්නේ නැහැ. මේ එක දිනයක්වත් මගේ ජීවිතේ පවතීද දන්නේ නැහැ කියලා මම මෙනෙහි කරමින් මම ආර්ය මාර්ගය වඩනවා. මහණ නුඹ ස්වාමීනි එක වරුවක්වත් මගේ ජීවිතය ගැන මට විශ්වාස නැහැ. අන්න එහෙම විශ්වාසයක් නැති මේ ජීවිතය ගැන මම ඒකක් තියාගෙන මම මොනවා කරන්නද ස්වාමීනි මම එහෙම හිතාගෙන මම කොහොම හරි මේ මාර්ගය වඩනවා. මහණ නුඹ ස්වාමීනි එක පැයක්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ මට. අන්න එහෙම හිතාගෙන තමයි මම මේ ආර්ය මාර්ගය වඩන්නේ. මහණ නුඹ ස්වාමීනි බත් කටක් අනලා ඒ බත් කට කටේ තියාගන්න තරම් වෙලාවක්වත් මට විශ්වාස නැහැ මගේ ජීවිතේ. අන්න එහෙම හිතාගෙනයි මම මේ ආර්ය මාර්ගය වඩන්නේ. මහණ නුඹ ස්වාමීනි ගත්ත හුස්මක් පිට කරන තරම්වත් වෙලා මට මගේ ජීවිතේ විශ්වාස නැහැ. අන්න එහෙම හිතාගෙන තමයි මම ආර්ය මාර්ගය වඩන්නේ. කියනවා මහණෙනි මේ මරණ සතිය වඩන භික්ෂුන් අතර මේ ගත්ත හුස්මක් පිට කරන තරම් වෙලාවක්වත් ජීවිතේ විශ්වාස නැහැ කියලා හිතාගෙන කටයුතු කරන භික්ෂුවයි අනාගත බත්කට කටේ තියාගන්න කලින් මියදෙයිද දන්නේ නැහැ ඒ තරම්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ කියලා හිතාගෙන මේ ආර්ය මාර්ගයේ වඩන භික්ෂුවයි මරණ සතිය වඩනවා කියලා මම කියනවා කියලා කියනවා. දැන් මොකක්ද එහෙනම් ඔය මරනවා කියන්නේ? දැන් තේරෙන්නේ නැද්ද පින්වතුනි මොකක්ද මේ මරණ සතිය කියන්නේ කියලා? මරණ සතිය කියලා කියන්නේ පින්වතුනි මේ එක මොහොතක එක තප්පරයක් ගත්ත හුස්ම පිට කරන්න බැරුව මැරිච්ච මිනිස්සු නැද්ද මේක? ඕනේ තරම් ඉන්නවා. ඉවරයි. බත් එක අනානේ ඉන්නවා මේක කටට ගන්න මේ වෙලාවේදී මැරලා ගිහිල්ලා ඉන්නේ. ඔන්න ඕකයි ජීවිතයේ ස්වභාවය. අද හිතන් ඉන්නේ මම 80ක් ඉන්නවා. දැන් ඉතින් මේකයි දැන් අපි තරුණ කාලේ දැන් ඉතින් හරි හම්බු කරගන්න ඕනේ. හරි හම්බු කරලා වයසට ගියාම අපිට කාලේ තියෙනවා මේක කරගන්න. ඊට පස්සේ බයිසිකල් යනවා 12 කාලේ ඉවරයි. එන්නේ පෙට්ටියේ ගෙදර. ඔන්න මරණ සතිය. මෙන්න මේ මරණ සතිය වඩන්න. මරනවා කිය එහෙම ඉන්න එපා මැරිලේ. මොකද්ද කරන්න තියෙන්නේ? මරණ සතිය වඩන්න කොයි විදිහටද? මේ හුස්මක් ගන්න තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? මරනවා කිය ඉඳලා හරියන්නේ නැහැ. මොකද්ද දැන් කරන්න ඕනේ එහෙනම්? හරි මාර්ගයේ වඩන්න, මාර්ගය ප්‍රගුණ කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලෝකේ බලන්න. දැන් මම ඒ ටික දැන් වෙන දවසක තමයි කියන්නේ. ඒ දවසේ ඒක විතරක්ම කතා කරමු. අවශ්‍යයිට විතරක්. ඉතින් අවශ්‍යයි නාල් නිමිස්සව මුණ ගැහෙන්න. මේ තිරිසට මේ ගෙදරම හරි නැත්නම් තව කෙනෙක් ඒ ගෙදරක හරි සූදානම් කරන මම හිතියොත් මම එන්නම්. අවශ්‍ය නම් විතරක්. අවශ්‍ය නැත්නම් අතල්ලා දාන්න මේක මෙහෙම වුණා එච්චරයි ඉවරයි. සංගීත සම්දර්ශනෙට ගියා කියලා හිතා දාගන්න. එහෙනම් ආර්ය මාර්ගයේ ප්‍රගුණ කිරීමයි කරන්න ඕනේ. මේ එක මොහොතක් වෙලාවත් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ. මේ උස්සපු පය බිම තියන්න ඉස්සලා මැරෙන්න පුළුවන්. ඔන්න ඕකයි පින්වතුනි මරණ සතිය වඩනවා කියලා කියන්නේ. අසුභානුස්සති, මරණානුස්සති, මෙත්තානුස්සති, බුද්ධානුස්සති කියලා මොනව වඩනවද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් හරි අර්ථ නම් ඔන්න ඕවා. හරි අර්ථ නම් ඔන්න ඕවා.
ඒක නිසා මැරෙනවා කියකින් ඉන්නවට වඩා හොඳයි ඔය විදිහට කරන මම ওই භාවනා හතරත් විග්‍රහ කරලා දෙන්න. ආනාපාන සතියත් විග්‍රහ කරලා දෙන්න. මම ආනාපාන සතිය ගැන ඔබට කතා කළාම එක්ක ඔබ නැගිටලා යයි නැත්තම් දන ගහගෙන ආගෙන ඉන්නේ. ඇයි නැගිටලා යන්නේ? ඔබ දන්න ආනාපාන සතිය නෙමෙයි ආනාපාන සතිය කියන්නේ කියලා මම ගෙලින්ම කියනවා. ඒ කියලා ත්‍රිපිටකයේ තියෙන තැන් අරන් පෙන්නනවා මෙන්න බුදුහාමුදුරන්ගේ ආනාපාන සතිය මෙන්න බුදුහාමුදුරුවෝ කියපු සූත්‍ර මේ අස්සාද සූත්‍රේ පරම අස්සාද සූත්‍රේ මේ තියෙන අංගුත්තර නිකාය කියලා මම ඔක්කොම පෙන්නනවා. ආනන්ද සබ්බේ සංඛාරා අනාස්තාසිකා කියලා කියපු දේවල් එක්කම පෙන්නනවා. හැබැයි අද ඔක්කොම හිතන් ඉන්නේ මොකද? ගත්ත හොඳ හුස්ම කියලා දැම්ම පල්ලෙහාට ඔන්න ආනාපාන සතිය දැන් වැඩිගෙන යනවා අපිට දැන් ඔන්න හුස්ම දැන් මේ හරිය වදිනකොට සෝවාන් මේ එහෙම කියනවා. ඇත්තටම මම කන් දෙකට අහලා තියෙනවා. හුස්ම මේ හරිය වදිනකොට ඔන්න දැන් ධ්‍යාන තලයට ඇවිල්ලා ඉන්නේ මේ හරියට වදිනකොට සෝවාන් මේ හරියට වදිනකොට හුස්ම අනාගාමි මේ හරිය වගේ හුස්ම දැනෙනකොට රහත්. ඊට පස්සේ සහතිකේ ලියලා දෙනවා. දැන් සහතික ලියලා දෙනවා රහත් වෙට මිනිස්සු. මේ මාගේ ශ්‍රාවකයා අරහත්. ඔන්න සාසනයේ දිගේ කල්. කොහොම වැහිල්ලක්ද වැහිලා තියෙන්නේ මේ ධර්මයේ. මෝග පුරුෂයෝ රැලක් එකතු වෙලා මේ සාසනේ කාලා දානවා. ඒක ඉවර වෙන්නම කන්න ඉස්සෙල්ලා ඔබ වැඩේ කරගන්න. ආයි ඔබට මැරිලා ඉපදිලා දැනු අපි ඔය මැරිච්ච ගමම මිනිස්සෙක් කියලා ආයි ඉපදුනා කියලා. බෞද්ධ මේ කියන්නේ මේ බෞද්ධ පවුලකත් ඉපදුනා කියලා. ඕක තේරුම් ගන්න අඩුවතරමේ 7 අවුරුද්දක්වත් යනවනේ. ඒ තරම් කාලයක්වත් මේ ශාසනයේ තියෙදි කියලා කියන්න බෑ. මේ ධර්මඥානයේ තියෙන උත්තරම පිරිසව මරලා දැම්මොත් එහෙම. අනේ ගොන් රජක් ගොන් පිරිසකට රජ වෙන්න පුළුවන් මෙතන. අපි තමයි අත ඉද මේව සත්‍යම් මොගමඤ්ඤ. අපි කියන එක තමයි අත අනිත් කියන හැම කියන එකම බොරු. ඕම කියලා ඉතින් මේක විනාශයටපත් වෙයි. බොහොම ඉක්මනටපත් වෙයි. තමන්ගේ වැඩේ තමන් කරගන්න. තමන්ගේ වැඩේ තමන් කරගෙන මේ කටයුත්ත කරගන්න. ඔන්න ඔබට දෙන ධම්ම අවවාද. මම කියන දේ ඔබට තේරුණා. එහෙනම් මම පටන් ගත්ත වෙලේ ඉඳලම ඔබට කිව්වේ එක දෙයක්. මොකද්ද? තමන්ගේ වැඩේ කරගන්න. අනුන්ගේ වැඩ කර කර ඉන්න එපා. ඔය දරුවෙක් වෙලා තමන්ගේ කුසට ආවේ ගන්ධබ්බේ. තමන්ගේ ණයකාරයෙක්. ගැබට ඒ ණය තමයි ගැබිනිය කියලා ඔබ එල්ලගෙන හිටියේ. ඔය ගැබ කියලා එල්ලගෙන හිටියේ ණය ගෙවන්න හෝ ණය ගන්න ආපු එකෙක්ව තමයි එල්ලගෙන හිටියේ. තරහ වෙන්න එපා මම මේවා කිව්වට. ඔබ අම්මා කෙනෙක් වෙන්නේ නැති. නමුත් ඇත්ත කතාව නම් ඒක තමයි. ණයක් වෙලා තිබුණා නම් ඔය ඉස්සර පින්වතුනි දැන් මේක දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන මේ පෘථිවි තලයේ ඇති වෙච්ච වෙලාවේ පටන් මේ මනුෂ්‍ය සංහතිය පැවැත්වීම ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ හැම එකක්ම මම ඔබට දවසක කියන්නම්. දැන් මේ ඔක්කොම කියන්න නම් මේ මං ඉන්නේ මාසේ නම් මුළු මාසෙම බණ කියන්න වෙනවා ඔබට. ඉතින් ඔබට පුළුවන් වෙලාවට මේව අහගන්න. දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ දේවල් කියලා තියෙනවා. ඒ කාලේ මිනිසුන්ට දරුවෝ හම්බුණා. හැබැයි හම්බුනේ බඩෙන් නෙමෙයි. සොලොස් විය පිරුණු දරුවෝ පහළ වුණා තමන් වෙනුවෙන්. ඇයි දසකුසලයේ කර කර හිටව පිරිසක් නෙමෙයි ආදිකල්පිත බ්‍රහ්මයෝ කියලා කියන්නේ. ඊට පස්සේ උන් මොකද කළේ? එකිනෙකාට ණය වෙන්න පටන් ගත්තා. තොගේ වී ටික මට දීපන් කියලා ගත්තා මම ඔබට පස්සේ දෙන්නම් කියලා. ඒක දී ගන්න බෑ. දෙන්නේ නැහැ. අරු ඉල්ලනම ඇවිල්ලා දෙන්නේ නැහැ. දැන් මොකද උනේ? දැන් ඉතින් මලා දැන් මැරලා දැන් ණය වුණා. ওই විදිහට ලෝකෙට ණය වුණා පුදුම විදිහට. ලෝකෙට ණය වෙන්න පටන් ගත්තාම අර ඕපපාතික උප්පත්තිය නැති වුණා. නැති වෙලා මොකද උනේ? මොකද උනේ? කුසට එන්න පටන් ගත්තා. දැන් මොකද වෙන්නේ? දැන් එල්ලගෙන හිටපන් මාස 10ක්. දසමාසයේ උරේකත්වා කියලා කියනවා ශ්‍රේෂ්ඨයි නිසා. ප්‍රශ්නයක් නෑ ඒකේ. නමුත් එල්ලගෙන ඉන්න උනේ ණය වෙච්ච නිසා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. හැබැයි ඒ කාලේ නම් දරුවා කියන්නේ සම්පතක්. ඇයි? සොලොස් විය පිරුණු දරුවෙක් ආරෝහ පරිණාහ දේහයක් තියෙන බොහෝම ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් මේතර පහළ වුණා. තමන්ගේ දරුවා කියන්නේ. ඒ දෙන්නෙක් සහවාසයේ වෙන බොහොම ප්‍රීතියෙන් කටයුතු කරනකොට ඒ දෙන්නගේ තියෙන ශ්‍රේෂ්ඨකම නිසා ඒ දෙන්න දසකුසලයේ ඒ දෙන්න නැතුව බොහොම පුණ්‍ය කර්ම කර කර ඉන්න නිසා ඒ දෙන්නගේ පිනට ඔන්න සොලොස් විය පිරුණු කෙනෙක් පහළ වුණා. අද හරියට දිව්‍ය ලෝකයේ අය පහළ වෙනවා වගේ. හැබැයි ඉතින් ඔය අන්‍යාගමික මෝඩ මිනිස්සු දෙවිවරු පැටවුත් හදලා තියනා නේද? දෙවි පැටවුන්ගේ රූප දැකලා තියනවා. එහෙම උන් නෑ පින්වතුනි. දෙවි පැටවු කියලා જાතියක් නෑ. හැම දෙවි කෙනෙක්ම එකම හා සමානයි. නාහි දෙවිවරු කියලා જાතියකුත් නැහැ. දෙවි කෙනෙක් වයසට යනකොට රූපයෙන් නෙමෙයි විරූපී වෙන්නේ. තමන්ගේ ඇඟේ තියෙන මල් මාලා එක්කම පර වෙන්න පටන් ගන්නවා. තමන්ට තියෙන තේජස නැති වෙන්න පටන් ගන්නවා. පිනේ මහිමේට තමයි තමන්ගේ තේජස පවතින්නේ. ඉද්ධිමන්තෝ, දුතිමන්තෝ, වන්නවන්තෝ යසස්සී. ඉර්ධිමත් වූ, දීප්තිමත් වූ, වර්ණවත් වූ, යසස් වූ කියන ස්වභාවයන් නැති වෙලා යනවා.
අන්න එහෙම නැති වෙලා යනකොට තමයි දැනගන්නේ මෙන්න මෙයා මේ චුත වෙන්න ළඟ කෙනෙක්. ඒ මිසක් මේ ඇලි වැටිලා ඔක්කොම වෙලා කෙස් රැවුල් පැහිලා එහෙම වෙන්නේ නැහැ ඒකේ. එතකොට අලුත් දෙවි කෙනෙක් එනකොට කෙලින්ම 12 විය පිරුණු කෙනෙක් තමයි පායගෙන අවුරුදු 16ක විතර කොල්ලේ. තමයි ඒ තන්ට පහළ වෙන්නේ. ඉතින් අද අර මෝඩ දෙවිවරු මොකද කරන්නේ? මේ ශිව මේ පාර්වතී ඒ දෙන්න ආවල් වැඩේ කරගෙන ඔන්න හැදුන පුතෙක් මෙන්න මෙයා තමයි ගන්න මෙන්න මේකට පුංචි ඝන දෙවියන් හදලා තියෙනවා. මහා මෝඩ යක්කු. පව් කියලා හිතනවා මට මේ මිනිස්සු ගැන. ඒ මිනිස්සුන්ට ගරහනවා නෙමෙයි. මට නම් ඇත්තටම හරිම අනුකම්පාවක් තියෙනවා. තව ටික දවසකින් පාර්වතී මෑණියෙන් වඳි බඩදරු අම්මා කෙනෙක් විදියට. ඒ තරම් මහා ගොන් රජවරු ඉන්නේ මේ දැන්. එහෙම දැකලා තියෙනවද දෙවි බඩදරු අම්මලා? මේකයි ඔය දේව කතා සාහිත්‍ය මිනිස්සු ක්‍රියා මිනිස්සු විඳින්න හදන. කලින් මේ නෑ ඒ අපි ගාවනේ ඒක තියෙන්නේ. ඒ දේව සතා සාහිත්‍ය ළමන්ටක් කියනකොට ළමයි හරියට ඒව අහගෙන. ඔව්. නමුත් මේකේ ප්‍රශ්නේ. ඒ අපේ ඒ අපේ සාහිත්‍යයටනේ ඒක තියෙන්නේ. නමුත් ඒ මිනිසුන්ගේ ආගම ඒක. අපේ සාහිත්‍ය උනාට ඒක ඒ මිනිසුන්ගේ ආගම. ඒ අපි කවදාවත් මේ පොඩි දෙවි පැටවුන්ගේ රූපෙල්ල ගන්න නැහැ නේ කොහොමදවත් මොඩේක් නෙමෙයිනේ. දෙවි කෙනෙක්ගේ විත්තියෙල්ල ගතට ප්‍රශ්නයක් නැහැ මම ඒවට එපා කියනවා එහෙම නෙමෙයි. නමුත් ඒකේ තියෙන ඇත්ත தත්ත්වයක් තියෙනවනේ ඒක තේරුම් ගන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. මම කියන්නේ ඒකයි මේ මිනිස්සු තාම මුලින්ම මුලාවටපත් වෙලා ඉන්නේ. එතකොට අර 12 විය පිරුණු කෙනෙක් තමයි ලෝකේ පහළ වෙන්නේ තමන් වෙන්නේ. නමුත් අද දරුවා කියලා පහළ වෙලා ඉන්නේ කවුද? අර මහා ණයකාරයෙක් ඇවිල්ලා පහළ මේ දරුවෝ කියන්නේ දරුවන්ට නිග්‍රහ කරන්නවත් දරුවන්ට ආදරය කරන්නවත් එපා කියන හැම නෙමෙයි කියන්නේ. දරුවන්ට පුළුවන් තරම් ආදරය කරන්න. ඇයි? ওই தත්ත්වේ උදා වුණේ ඇයි? මෙච්චර කාලයක් ණය වෙච්ච නිසා. ওই ණය ටික ගෙවලා දාන්න ඔක්කොම. පුළුවන් තරම් ගෙවන්න පුළුවන් තරම් ආදරය කරගෙන දරුවන්ට දෙන්න ඕනේ උපරිම සැප සම්පත දෙන්න. දරුවෙකුට දෙන්න තියෙන උපරිම සැප සම්පත තමයි මේ නිවන් මාර්ග පදක් කරලා දෙන්නේ. නැත්තම් තවත් දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් බී කරලා ලෝකෙට දසපුවලේ කරන්නේ උන් බී කරන්න එපා. මම නම් මිනිසුන්ට කියන්නේ එකම එක දේ දරුවෝ හදන්න ඕන නම් දරුවෝ හදන්න. හදලි වෙලා ඒකට මොකද්ද කරන්න ඕනේ? යහ මාර්ගය කියලා දෙන්න. මුලින්ම 6 4 කියලා දෙන්න. සතර අපාය මොකද්ද? දිව්‍ය ලෝක 6 මොකද්ද? හොඳ මොකද්ද? නරක මොකද්ද? මේක හරියට කියලා දෙන්න. කියලා දීලා මේ ආර්ය මාර්ගය දෙන්න මෙන්න මේක ප්‍රගුණ කරපන්. ඉස්කෝලේත් යවන්න. විද්‍යාවත් ඉගෙන ගන්න. ওই විද්‍යාව කියන අමූලික බොරුවක්. මම විද්‍යාව උගන්වන සර් කෙනෙක් ඒ රටේ. විද්‍යාව උගන්වන ගුරුවරයෙක්. මම උගන්වන්නේ භෞතික විද්‍යාව. මේ ලෝකයේ තියෙන දේවල් ගැන මම උගන්වන්නේ. නමුත් මම හොඳටම දන්නවා මම උගන්වන්නේ බොරු කියලා. ඇයි ඒ? හෙට තව විද්‍යාඥයෙක් හොයාගෙන කියයි මේ ඔක්කොම බොරු ඒකයි ඇත්ත කියලා. වෙනස් වෙනවා. නමුත් තථාගතයන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා. උන්වහන්සේ ලෝකයේ දැකලා ඉවර වෙලා ඒ සියල්ල කිව්වා. අද සියලු විද්‍යාඥයෝ මේවා කියන්නේ අනුමාන ඥානයි. මෙන්න මේ සිද්ධාන්තයේ මත ඉඳගෙන මේ සිද්ධාන්තය නිසා අරක හරි. අරක මෙහෙම වෙනවා. ඔන්න කාලයකට පස්සේ එකෙක් කියනවා මේක බොරු කියලා. මේ සිද්ධාන්තේ බොරු කියනවා. ඉතින් අනිත් ඔක්කොම සිද්ධාන්ත තියෙන්නේ මොකකින්ද? මේ සිද්ධාන්තෙ හින්ද. ඒතකොට කවුරු හරි මේක බොරු කිව්වොත් මොකද වෙන්නේ? අර උගන්නපු ඔක්කොම ඒවා බොරු. අන්න ඒක නිසා තමයි පින්වතුනි විද්‍යාව මොකද්ද මේ? සිලබස් එකේ විෂය නිර්දේශය. තමයි විද්‍යාව විෂය නිර්දේශය කියන එක හැම අවුරුද්දකම අවුරුදු දෙකකට විතර සැරයක් මක් වෙනවද? වෙනස් වෙනවා. නමුත් බුද්ධ ධර්ම විෂය නිර්දේශය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකමයි. ඒකේ වෙනසක් නැහැ. ඇයි? තථාගතයන් වහන්සේ ලෝකයේ තතු ලෙස දැකපු දේ තමයි කිව්වේ මෙන්න මේකයි මෙහෙමයි කියලා. එහෙනම් මේ දේවල් ඔබට අවබෝධ වෙනවා ඇති. එහෙනම් මේ දරුවෙක් කියලා කියන්නේ පින්වතුනි මේ බරට ආපු ණය. එහෙනම් ණය ඔක්කොම ගෙවලා දාලා උන්ට කොහොම හරි මේ ආර්ය මාර්ගය සලසලා දෙන්න. මේක කරගන්න ඉස්කෝලේ යන ගමන් මේක කරන්න කියන්නේ. මේ ඉස්කෝලේ යන ගමන් ධර්මයේ යොමු කරන්න. මම කියන්නේ දහම් පාසලෙන්ත් යවන්න. හැබැයි දහම් පාසල කියන තැනින් තමයි මේ පිරිසුදු බුදුබණ ලැබෙන්නේ නැහැ ළමයෙකුට.